Boys and girls, අද මේ වීඩියෝ එකෙන් බලමු Free Fire game එකට අලුතෙන්ම ඉවෙන්ට් මොනවද සහ පරණ ඉන්කියුබේටර් කිට් ඔක්කොම ආයෙමත් රිටර්න් කරනවද කියලා. ඔන්න ඉතින් මෙන්න මේ කොටියාගේ බණ්ඩල් එක සහ මේ අනිත් අයිටම් සෙට් එකම අපේ සර්වර් එකට ඉස්සරහට එන්න තියෙනවා. අපි බලමු එකින් එක කොහොමද ඩිසයින් වෙලා තියෙන්නේ කියලා. ඉතින් මුලින්ම තියෙන කොටියාගේ බණ්ඩල් එක තමයි. ඉතින් කොටියාගේ බණ්ඩල් එක බලන්න කලින් මෙන්න මේ ෆිස්ට් ස්කින් එක ඉතින් ඒ ඉවෙන්ට් එකත් එක්ක තමයි අපේ සර්වර් එකට එන්න තියෙන්නේ. හරි එහෙනම් අපි බලමු දැන් කොටියාගේ මේ බණ්ඩල් එක කොහොමද ඩිසයින් වෙලා තියෙන්නේ කියලා. ඉතින් ඇත්තට මේක ලස්සන ඩිසයින් වෙලා තියෙනවා. සුපිරි ඇනිමේෂන් එකක් තියෙනවා. ඉතින් ඒ වගේම තමයි කිල් එකක් දැම්මම සහ නොක් ඩවුන් එකක් දැම්මට පස්සේ සුපිරි ඇනිමේෂන් එකක් මේ බණ්ඩල් එකේ තියෙනවා. අපිට බලා ගන්න පුළුවන්. මේ ටිකේම ගේම් එකට ආපු හැම බණ්ඩල් එකම වගේ මෙන්න මේ ඇනිමේෂන් අපිට බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් ඒකත් සුපිරි වෙනස්ම දෙයක් ලස්සනයි. හරි ඉතින් ඊට පස්සේ මෙන්න ෆීමේල් බණ්ඩල් එක ඉතින් ඒකත් මේ තීම් එකට අනුව තමයි ඉතින් ඩිසයින් කරලා තියෙන්නේ. ලස්සනට ඉතින් ඩිසයින් කරලා තියෙනවා. ඔන්න ගර්ල්ස්ලට කැමති නම් මේ ෆීමේල් බණ්ඩල් ගන්න පුළුවන්. ඉතින් මේ බණ්ඩල් එකත් ඇත්තටම ලස්සනයි. ඉතින් මේ බණ්ඩල් එකෙත් අර ෆීමේල් බණ්ඩල් එකේ වගේම ඇනිමේෂන් එකක් තියෙනවා. කිල් එකක් දාද්දි සහ නොක් එකක් දාද්දි. ඉතින් මේ බණ්ඩල් එකේ නම් ඇනිමේෂන් එක මේල් බණ්ඩල් එකේ ඇනිමේෂන් එකට වඩා වෙනස්. ඒකත් ඉතින් ලස්සන ඩිසයින් වෙලා තියෙනවා. හරි අපි බලමු ඊළඟට මෙන්න මේ වෝල් ස්කින් එක. වෝල් ස්ක්‍රීන් එක නම් ඇත්තටම ලස්සනටම ඩිසයින් වෙලා තියෙනවා කියන්න පුළුවන්. මාරම ලස්සනයි. අර කලින් පෙන්නපු වෝල් ස්කින් වලට වඩා ඉතින් ලස්සන ඇනිමේෂන් එකක් එමත් තියෙනවා. ඉතින් මම නම් කැමති මේ වෝල් ස්කින් එකට. හරි ඉතින් මේ බණ්ඩල් සෙට් එක සහ වෝල් ස්කින් එක ගැන මොකද හිතන්නේ කියලා ඔයා පල්ලෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න. හරි ඉතින් අපි බලමු ඊළඟට ගේම් එකේ ආයෙමත් රිටර්න් වෙන්නේ මොනවද කියලා. ඉතින් මම හිතනවා ඔයත් කැමතිද කියලා ගේම් එකේ ආපු මෙන්න මේ පරණ මාස්ක් සෙට් එකට ඉතින් ඔන්න ඒවා ආයෙමත් රිටර්න් වෙනවා කියලා නිවුස් එකක් ගේම් එකෙන් දීලා තියෙනවා. හරියට මේ මාස් සෙට් එක රිටර්න් වෙන දවසක් කියලා නැති වුණාට අනිවාර්යයෙන්ම ඉස්සරහා මාස ටිකේදී මේ ගේම් එකට ආයෙසරක් මේ ටික රිටර්න් වෙයි. ඉතින් මේ මාස් සෙට් එකට නම් මමත් කැමතියි. ඉතින් මුලින්ම තිබ්බ මාස්ක් එක ඒ මාස්ක් එකට තමයි මම ගොඩක්ම කැමතියි. ඉතින් මේ ටික රිටර්න් වුණොත් මටත් ආයෙසරක් මේ මාස්ක් එක ගන්න chance එකක් හම්බ වෙනවා. ඉතින් ඔයත් කැමති මාස්ක් එකක් මෙතන තියෙනවා නම් ඔයාලට සුපිරි chance එකක් වෙයි මේ මාස්ක් එකක් ගන්න. ඉතින් ඔයත් කැමති නම් ජෙම්ස් එකතු කරලා තියාගන්න. ඉතින් අනිවාර්යයෙන්ම මේ ටික ඉදිරි මාසවලදී අපිට ගේම් එකේ බලා ගන්න පුළුවන් වෙයි. ඉතින් අපිට දැන් ඉස්සර টොප් අප් කරා වගේ টොප් අප් කරන්න chance එකක් නැහැ නේ. හැමෝම දැන් කරන්නේ ID top up. ඉතින් මේ ID top up වලිනුත් හැමෝටම වාසිදායක වෙන්නේ ගොඩක්ම membership එකක් දාන එක තමයි. ඉතින් ඔන්න ඉස්සරහදී ගේම් එකට අපිට membership එකට supreme offer එකක් එනවා කියලා තියෙනවා. ඔන්න ඉතින් ඉස්සරහදී ගේම් එකට monthly membership එකට 50% discount එකක් දෙනවා කියලා තියෙනවා. ඉතින් මේක top up කරන කට්ටිය නම් ලොකු chance එකක් වෙයි. ඉතින් මේක top up කරන කට්ටිය විතරක් නෙවෙයි ID top up store කරන කට්ටියට ලොකු chance එකක් වෙයි කියලා මම හිතනවා. මොකද මේ ඉවෙන්ට් එක ආවට පස්සේ ඒගොල්ලන්ටත් පුළුවන් ඉතින් අලුතෙන් ප්‍රයිස් ලිස්ට් එකක් හදලා මේ ඩිස්කවුන්ට් එකට අනුව ඒගොල්ලන්ගේ ප්‍රයිස් වෙනස් කරලා ඒගොල්ලන්ටත් ලොකු වාසියක් ගන්න පුළුවන් මේ ඉවෙන්ට් එකෙන්. මේ ඉවෙන්ට් එකේ ඉතින් ගේම් ගහන කට්ටියට ඇත්තටම ලොකු වාසියක් වෙයි කියලා මම හිතනවා. ඉතින් ඒක නිසා ඔයගොල්ලොත් membership එහෙම දාන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා නම් සල්ලි එකතු කරලා තියාගන්න. ඔයාලට ඉස්සරහට 150ක ඩිස්කවුන්ට් එකක් එක්ක monthly membership දා ගන්න පුළුවන්. ඉතින් මේක limited discount එකක්. ඉතින් ඒක නිසා ඔයගොල්ලන්ට මේක කොයි කාලේ හරියට මෙයිද කවද වෙයිද ඉවර වෙයිද කියලා කියන්න අමාරුයි. ඉතින් ඒක නිසා ඔයගොල්ලෝ membership එහෙම දාන්න හිතාගෙන ඉන්නවා නම් සල්ලි එකතු කරලා තියාගන්න. මේක ඇත්තටම ආවට පස්සේ ලොකු වාසියක් වෙයි කියලා මම හිතනවා. ඉතින් ඔයා සමහර විට මේ වීඩියෝ ක්ලික් කරන්නේ නැත්නම් මොකද මේ thumbnail එක තිබ්බ හැම ඉන්කියුබේටර් කිට් එකම රිටර්න් කරනවා කියලා තිබ්බ කතාව බලන්න වෙන්නේ නැති. ඔව් ඉතින් සමහර විට මෙන්න මේ විදිහට ඉන්කියුබේටර් කිට් ඔක්කොම රිටර්න් කරන්න පුළුවන් කියලා පොඩි නිවුස් එකක් තියෙනවා. ඒ වුණාට මේ ඉන්කියුබේටර් කිට් සෙට් එක මෙන්න මේ විදිහටම අපේ සර්වර් එකට හරියට මේ කියලා මට කියන්න අමාරුයි. ඒ වුණාට සමහර විට මේ ටික අපිට මේ විදිහට එන්න පුළුවන්. ඉතින් ඇත්තට මේක ආවොත් ලොකු වාසියක් වෙයි. ගොඩක් ප්‍රේස්ලා මන් දන්න තරමින් නම් පරණ ඉන්කියුබේටර් කිට් වලට ගොඩක් ආසයි. ඉතින් සමහර කට්ටිය මේව රිටර්න් වෙනකම් බලාගෙනත් ඉන්නවා. මොකද පහුගිය කාලෙත් මේ වගේ සමහර ඉන්කියුබේටර් කිට් මැජික් කියුබ් වලට වගේම ටෝකන් වීල් ඉවෙන්ට් වලටත් ආවා. ඉතින් ඇත්තටම මේ පරණ ඉන්කියුබේටර් කිට් රිටර්න් කරොත් ලොකු පාඩුවක් වෙන්නේ පරණ account තියෙන කට්ටියට. මොකද ඒගොල්ලෝ ඉතින් ආසාවෙන් හදපු පරණ account වල තියෙන වටිනාකම නැති වෙනවා. සමහරව ඉතින් මේ කිට් වල ආසාවෙන් පරණ account buy කරලා තියෙනවා. ඉතින් මේක රිටර්න් කරන එකෙන් ලොකුම පාඩුවක් වෙන්නේ පරණ account buy කරපු කට්ටියට තමයි. මොකද ඉතින් එහෙම මේ කිට් රිටර්න් කරාට පස්සේ කිට් වල තියෙන වටිනාකම නැති වෙනවා. ඉතින් ඇත්තටම මම නම් හිතන්නේ මේ කිට් ආයෙමත් රිටර්න් කරන්න නැති තරමට හොඳයි. මොකද ඉතින් එතකොට මේ කිට් වල මේ පරණ account වල එහෙම වටිනාකම මේ විදිහටම රැකෙනවා. ඒ වුණාට ඉතින් මේ ඉවෙන්ට් එක රිටර්න් වෙනවා කියලා තියෙන නිසා ඉතින් මේ කිට් වල ආස කරන කට්ටිය මේක ගනී. ඉතින් ඇත්තටම කන්ෆර්ම් ඩේට් එකක් නැති වුණත් මම හිතනවා ඉස්සරහට අනිවාර්යයෙන්ම මේ කිට් ටික රිටර්න් වෙයි කියලා. ඉතින් මමත් ආස කරන බණ්ඩල් දෙක තුනම මේ සෙට් එකේ තියෙනවා. ඉතින් ගොඩාක්ම ජෙම් කන ඉවෙන්ට් එකක් වෙයි. ඉතින් කැමති කට්ටියට ඔන්න එහෙනම් ජෙම්ස් එකතු කරලා තියාගන්න පුළුවන්. ඉස්සරහදී මේ ඉවෙන්ට් එක රිලීස් වුණාට පස්සේ ගන්න. ඉතින් ඕගලන්ට සමහරට මතක ඇති මම එකපාර වීඩියෝ එකක් කිව්වා කොළ පාට සමුරායි බණ්ඩල් එක ආයෙමත් රිටර්න් වෙනවා කියලා. ඉතින්
මේක ටෝකන් වීල් ඉවෙන්ට් එක රිටර්න් වෙන්න ලොකු සම්භාවිතාවක් තියෙනවා. මොකද මට දැන් ගොඩක් ඉවෙන්ට් වලින් බලා ගන්න පුළුවන් වුණා මේ කොළ පාට සමුරායි බණ්ඩල් එක රිටර්න් වෙනවා කියලා. ඉතින් සමහරට බ්‍රේක් ඩාන්සල් බණ්ඩල් එකත් එක්ක සමහර විට සොම්බි සමුරායි බණ්ඩල් එකත් එක්ක ඉතින් මේක රිටර්න් වෙන්න පුළුවන්. ගොඩක් ලස්සන බණ්ඩල් එකක් කැමති කට්ටියට ගන්න පුළුවන්. ඉතින් මේකෙත් අර වගේම අමුතු ඉෆෙක්ට් එකක් තියෙනවා. ඉතින් කිල් එකක් දැම්මට පස්සේ නොක් එකක් දැම්මට පස්සේ ඉතින් මේ බණ්ඩල් එකේ තියෙන ඒ අමුතු ඇනිමේෂන් එක ඉතින් ඇත්තටම ලස්සනයි. ෆීමේල් බණ්ඩල් එකත් ඉතින් ඇත්තටම ලස්සන ඩිසයින් වෙලා තියෙනවා. ඉතින් ගර්ල්ස්ලාට එහෙම කැමති නම් මේ බණ්ඩල් එක ගන්න පුළුවන්. ඉතින් ඒ විතරක් නෙවෙයි පොඩි පිහිරත් මේක ස්කින් එකක් තියෙනවා. ඉතින් කොළ පාට කරන්ට් එක යනවා වගේ ස්කින් එකක් තමයි. ඉතින් ඒ ස්කින් එක ලස්සනයි. ඒ විතරක් නෙවෙයි ඉතින් මේකේ මෙන්න මේ කොට ෂොටිලත් ස්කින් එකක් තියෙනවා. ඩබල් රේට් ඔෆ් 5 ස්කින් එකක්. ඒ ස්කින් එක ඇත්තටම හොඳයි. ඉතින් ඒ ෂොටිලත් ඉතින් ස්කින් නැති කට්ටියට ඔන්න එහෙනම් මේ ඉවෙන්ට් එක රිටර්න් වුණොත් ආයෙමත් කරකොල ගන්න පුළුවන්. ඉතින් ඕගලන්ට මතක ඇති මම දැන් වීඩියෝ දෙකකම වගේ කිව්වා ෆ්‍රී මැජික් කියුබ් එකක් ආයෙමත් අපිට ගන්න chance එකක් හම්බ වෙනවා කියලා. ඉතින් ඒක කන්ෆර්ම් වෙලා තියෙනවා මෙන්න මේ විදිහට. අනිවාර්යෙන්ම මේක මෙන්න මේ 8th anniversary event එකත් එක්ක අපිට ගන්න පුළුවන්. ඔන්න ඉතින් මැජික් කියුබ් එකක් ගන්න බලාගෙන ඉන්න කට්ටියට නියම chance එකක් තමයි. ඉතින් ඔන්න ඉතින් ෆ්‍රී මැජික් කියුබ් එකක් ගන්න නියම chance එකක්. ඉතින් අනිවාර්යෙන්ම මේක ප්ලේ කරලා ගන්න මිස් කරගන්න එපා. මොකද ඉතින් හැමදාම අපිට මැජික් කියුබ් ෆ්‍රී හම්බෙන්නේ නැහැ. ඉතින් ඔන්න නම් අද වීඩියෝ එකත් ඉවරයි. මම මේ වීඩියෝ එකෙන් අපිට ඉස්සරහට එන්න තියෙන සුපිරිම ටයිගර් බණ්ඩල් එක ගැන සහ අපේ රිටර්න් වෙන්න තියෙන පරණ මාක් සෙට් එකයි හැමෝම ආස කරන අපේ පරණ ඉන්කියුබේටර් සෙට් එක ගැන කතා කරා. ඉතින් වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් ලයික් එකක් දාලා වීඩියෝ එක ගැන මොකද හිතන්නේ කියලා කමෙන්ට් එකකුත් දාලා channel එකට පොඩි subscribe පාරක් දාලා support එකකුත් දෙන්න.